සුදු ඔයා මට වද දෙන්න එපා සුදු. මොකද්ද වදේ? කරපිංචා ගේන්න කියන්නේ. කරපිංචා කියන්නේ කරපිංචා ඕනේ හින්දානේ. ඉතින් අහන්න ඕනේ කරපිංචා කඩන්න යනවා නම් මම කුඹුරෙන්ම කඩන්න ඕනේ. හරිද? දැන් ඔයා කියන්නේ වහලෙට නැගලා අල්ලපු ගෙදර කරපිංචා කඩන්න කියලා කියන්නේ නේද? කරපිංචා. කොහොම හරි මට ඕනේ කරපිංචා. ඇයි මේ තියෙන්නේ බං මෙතනත්? ඒව කරපිංචා නට්ටු තියෙන්නේ බෑ. යකෝ මම හොරෙක් කරන්න දාන්නේ. ඔන්න ඉතින් යාළුවනේ මේ අපේ නෝනලාගෙන් ගෑනු කට්ටියකින් පුදුම වදයක් තියෙන්නේ හරිද? උයන්න මුන්ට කරපිංචාම ඕනි මේ ඔය කට්ටිය එක වල්ලලා පයිප්ලාට කරපිංචා නැතු උයන්නම් බෑයිද? මෙයාට කරපිංචා තිබ්බ නැත්තම් පිස්සු වගේලු. අනේ වගේ නෙමෙයි රහටි වෙන්නේ නැහැ කරපිංචා නම්. රහටි වෙන්නේ බලමු try එකක් දීලා යාළුවනේ මං කරපිංචා තියෙද කියලා බලලා එන්න. තියෙනවා කඩන්න පුළුවන් කියලා බලන්නම් මම කඩන්න යන පොට් එකත් එක්කම මෙන්නන්න කඩාගෙන ආවිල්ලා මුන්දට පූජා කරනවා දැන් යන විදිහ මාවා පඩිපලක් නැගගෙන ආවි ඊට පස්සේ වහලයක් හරිද වහලේ කරපිංචා ගස්ත එක හරිද ඔය වැටක් පේනවා නේද වැටක් තියෙනවා අල්ලපු ගෙදරවත් ඉතින් කරපිංචා කඩන්නලු හරිද උන්මයි අපි හොරාට කරපිංචා කඩන්නේ පොඩ්ඩක් අවදානමකුත් තියලා මේ කකුල් දෙක කකුලක් තියෙන්නේ මෙතන ඔන්නම අල්ලගත්ත අත්තකින් හරි අල්ලගෙන ඔන්නම කඩා ගන්නවා හරිද එකක් කඩා ගත්තා යාළුවනේ කොහොමද මාළු 3-4කටම කරපිංචාත් අම්ම නිලා ගත්තා බලමු ගෑනු කට්ටියගේ සතුට කොහොමද කියලා බලමු මේක ලබා දීලා මෙන්න වහලපු කරපිංචා එක දවස් 2-3කට තියෙනවා දැන් සතුටුයිද දැන් රහට උයන්න ඕනේ ඈ පුළුවන් නේ ඇයි මම උයනේ කන්න දෙයිද කන්න පුළුවන් ඉතින් කරපිංචා නැත්තම් ඉතින් උයන්න බෑ ගන්නවානේ අද උයන්න මනස සෝයානේ කිරිමාළු රහට කිරි සෝයා එහෙනම් යාළුවනේ බුදුසරණයි දෙවියන්ටයි ජය වේවා පියා